අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ගොඩක් අය අතර බහුලව තියෙන රෝගී තත්ත්වයක් වෙන අක්මාවේ මේද තැන්පත් වීම. එහෙම නැත්නම් අපි කවුරුත් දන්න ෆැටි liver කියන රෝගී තත්ත්වය ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ නිරෝගී පුද්ගලයෙක්ගේ අක්මාවේ මුළු බරින් 5-10 අතර ප්‍රමාණයක් තමයි මේද තැන්පත් වෙලා තියෙන්නේ. නමුත් එම ප්‍රමාණය ඉක්මවා මේදේ තැන්පත් වීම තුලින් තමයි අපිට මේ අක්මාවේ මේද තැන්පත් වීම එහෙම නැත්නම් මේ ෆැට් liver කියන රෝගය ඇති වෙන්නේ. නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාව මෘදු දුඹුරු රෝස පැහැයට උරු පාටක් ගන්නවා. නමුත් මේ අධික තෙල් අක්මාවේ තැන්පත් වීම නිසා රෝගී වුණු පුද්ගලයෙකුගේ අක්මාව මෙන්න මේ ආකාරයට දුඹුරු පාට ඒ වගේම ගැටිති වගේ ස්වභාවයක් ගන්නවා. ඉතින් මේ රෝගය ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපානවා අපේ එදිනෙදා පුරුදු. ඒ කියන්නේ අධික මත්පැන් භාවිතය, අධික තරබාරුව, ඒ වගේම දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළීම සහ ඇතැම් රෝගවලට අපි ගන්න ඖෂධ මේ සඳහා බලපානවා. විශේෂයෙන්ම අද වෙනකොට මේ රෝගී තත්ත්වය සෑම පුද්ගලයන් 3 දෙනෙකුගෙන් එක් අයෙකුටම ඇති රෝගී තත්ත්වයක් විදිහට වෛද්‍යවරු විසින් හඳුන්වනු ලබනවා. ඉතින් වෛද්‍ය විද්‍යාවේදී මේ සඳහා තාමත් බෙහෙතක් හොයාගෙන නැති වුණත් අපිට මේ රෝගය සාර්ථකව පාලනය කරන්න පුළුවන් අපේ එදිනෙදා පුරුදු වෙනස් කර ගැනීම තුලින්. අපි බලමු දැන් කොහොමද මේ රෝගී තත්ත්වය සාර්ථකව පාලනය කරන්න කියලා. ඒ සඳහා අපිට කරන්න පුළුවන් මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන්. ඒ වගේම අධික ස්ථූලතාවයෙන් පෙළෙනවා නම් අපිට පුළුවන් ක්‍රමානුකූලව අපේ ශරීරයේ බර අඩු කර ගැනීම. ඒ වගේම දියවැඩියා රෝගියෙක් නම් ක්‍රමානුකූලව සීනි ප්‍රමාණය අඩු කර ගැනීම කරන්න පුළුවන්. එළවලු, පළතුරු සහ කෙඳි සහිත ආහාර වගේම ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම මස් අනුභව කිරීම හැකිතරම් අඩු කරන්න ඕනි. ඒ වගේම පිටි සහිත ආහාර සහ විශේෂයෙන්ම අධික මේදේ අඩංගු, ඒ කියන්නේ තෙල් අඩංගු ආහාර ගැනීම පාලනය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මේ අක්මාවේ අධික තෙල් තැන්පත් වීමේ රෝගී තත්ත්වය අපිට සම්පූර්ණයෙන් පාලනය කරන්න අනිවාර්යයෙන්ම සතියකට දින 3ක් හෝ දිනකට පැය භාගයක් අනිවාර්යයෙන්ම ව්‍යායාම කිරීම කරන්න ඕනි. ඒ කියන්නේ පැය භාගයක් නොනවත්තා ඇවිදීම වගේ ව්‍යායාම කරන්න පුළුවන් නම් ඒක අපේ අක්මාවේ අධික මේදය එහෙම නැත්නම් ෆැට් liver කියන රෝගී තත්ත්වය අඩු කර ගැනීමට ඉතාමත්ම සුදුසු වෙනවා. ඉතින් මේ ව්‍යායාම කරද්දී ගොඩක් අය කරන වැරද්දක් තමයි අපේ අක්මාවේ තියෙන අධික මේද තත්ත්වය. කියන්නේ අපි ව්‍යායාම කරලා මේද තත්ත්වය අඩු වුණාට පස්සේ අපි ව්‍යායාම කරන එකත් නවත්තලා දානවා. ඒ ඔක්කොමත් අමතක කරලා දානවා. එහෙම කරොත් අපිට ආයෙ මේ රෝගය ඇති වෙන්න පුළුවන්. ඒකින්ද ව්‍යායාම කරන එක අපි නිරන්තරයෙන්ම කරන්න ඕනි. ඒකෙන් අපිට මේ රෝගේ විතරක් නෙමෙයි අනිත් රෝග ගොඩක් වළක්වාගෙන නිරෝගීව ඉන්න පුළුවන්. ඉතින් ඔයාට මේ රෝගී තත්ත්වය තියෙනවා නම් ඔයාට මේ පුරුදු අනුගමනය කරොත් ඔයාට සාර්ථකව මේ රෝගය පාලනය කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.